මං තව පාරක් කෝල් කරලා බලන්නද? අනේ ඕනේ අම්මේ. එතකොට අපි මොනවද කරන්නේ? මොනවා කරන්නද? ඒ මගුලත් හරියන්නේ නැහැ කියලා හිත හදාගත්තාම ඉවරයිනේ. උදේ පාන්දර මෙහෙම පිටත් වුණා කියලා කතා කරපු උදවියනේ මේකේ සද්දයක් නැත්තේ. හරි ඉතින්. මෙහෙට එන්න උදේ පාන්දරෙන් පිටත් වෙන්න ඇති. පස්සේනේ ඔය අදහස වෙනස් වෙන්නේ නැත්තේ. එහෙම වෙනවද? එහෙම වෙනවා තමයි. ඔය වෙලා තියෙන්නේ. කොයි වෙලාවක හරි මගේ ෆෝන් එකට කතා කරයිනේ. මං කියලා දෙන්නම්කෝ එතකොට උන්දලට. මොනවා කියන්නද? දුව බලන්න නාවට කමන්නේ. මම මයිකෙලට රාජකුමාරයෙක් වගේ කොල්ලෙක් හොයලා දෙනවා කියලාද? ඇයි? එහෙම වෙන්න බැරිද? අනේ අම්මේ අපි ඉඳින්න ඕනි අපේ තරමට. කරුණාදාසයන් මට හම්බ වෙන්නේ කොයිම වෙලාවක හරි. මං උට කියලා දෙන්නම්කෝ එතකොට. මං මේ පැත්තේ එන්න තමයි හිතාගෙන හිටියේ. වෙච්ච දේ උනේ මගේ වරදින් නෙවෙයි ඕන්. එහෙනම් කාගේ වරදින්ද? ඇයි? මොකද වෙලා තියෙන්නේ? රන්ජිත් ගැන ආරංචි වෙලා. පාර අහන්න මගනතර වෙලා තියෙනවා. මොකෙක් හරි අසමත් જાතියෙක් ඔය යට ගියාව කනේ තියලා. මම වරද්ද ගත්ත නෙවෙයි කරුණාදාස. මට වැරදුනා. ඒ වයේ හේවණැල්ල තාමත් හොල්මන් කරනවා. මේ අහිංසකී ජීවිතයටත් ඒ හේවණැලි පැටෙන්න පටන් අරන්. මං කරපු පව් වලට දඬුවම් විඳින්න වෙලා තියෙන මේ අහිංසකීට. අපි වෙන කටයුත්තක් බලමු. මනමාලයෝ කී දෙනෙක් නම් දැන් ආවා කියලාද? ඉරණංකාරයේ ඉන්න තව කල් ඇති. මොකක්ද දන්නේ ඔය මුලිච්ච වෙච්ච පාහරයක්. මොකා මොන දේ කිව්වත් උන්දලත් දැනගන්න එපාය සහයට ගන්නෙ උඹද කෙල්ලද කියලා. මං කරපු පාපේ මගේ එකගේ පිටින් ගිහින් මං එහෙනම් ගිහින් එන්න.
ගෙදර කවුද? මේ උත්පලා ඉන්නවද? පුතේ අන්න කවුද ළමෙක් කියන්නේ? උත්පලා. මං නිර්මාල්ල මෙහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මෙහෙම ආවට මේ උත්පලාගේ අකමැත්තක් නැහනේ. නිර්මාල්ල අදාවේ හොඳම දවසේ. ඇයි එහෙම කියන්නේ උත්පලා? අද මාව බලන්න මනමාලයෙක් ඉන්නේ හිටියේ. ඒ නිසා ඔන්න අපේ ගෙදර අද කෙසෙල් බිස්කට් කේක් එහෙම ඕනි තරම් තියෙනවා. නිර්මාල් වාඩි වෙන්නකෝ. හා. අම්මේ 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 මේ නිර්මාල් මාත් එක්ක කැම්පස් එකේ ඉගෙන ගත්ත යාළුවෙක්. තේමේස් ලෑස්ති කරන්න. ඉතින් ඇයි නිර්මාල් මාව හොයාගෙන ආවේ? මම එකම ප්‍රශ්නේ 100 පාරකට එහා උත්පලාගෙන් අහලා ඇති. මමත් එකම උත්තරේ නිර්මාල්ට හැම අවස්ථාවකම දීලා ඇති. ඒත් ඒ ඇයි කියන එක උත්පලාමට තාම පැහැදිලිව කිව්වේ නැහැ. ඔයාට මාව ප්‍රශ්නයක් වෙන හින්දා නිර්මාල්. ඔයා මට ප්‍රශ්නයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ මම. ඔයා ඔහොම දේවල් හිතේ තියාගෙන මට නොකිය ඔහොම තනි තීරණ වලට එන්න එපා. මංගල යෝජනාවක් ගැනත් තිබුණ කපු මහත්තේ. මගේ නම් ඒ හැටි උනන්දුවක් නැහැ. මේ අපේ අම්මා කතා කරලා තියෙනවා. අදේ මනමාලයා මාව බලන්න එනවා කිව්වා. මේ ළඟටම ඇවිල්ලා ආපහු හැරිලා ගිහින්. ගෙදරට නෑවිත්. ඇයි? ඒකටත් හේතුව තමයි මගේ අම්මා. අම්මා? මම මේ දේවල් නිර්මල්ට කියන්නේ කොහොමද කියලා සෑහෙන අවස්ථාවල කල්පනා කරලා තියෙනවා. ඔයාට මාව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිර්මල්. අපි අගහිගගම් එක්ක විතරක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි නිර්මල්. අපිට තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න හින්දා තමයි මගේ තාත්තත් මගේ අම්මව දාලා ගිහිල්ලා තියෙන්නේ. තාත්තා ඉන්නවද නැද්ද කියලාවත් අදටත් අපි කවුරුත් දන්නේ නැහැ. මාව
මාව හදාගන්න වෙන ක්‍රමයක් නැති හින්දා අම්මට වෙන මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ නැති. මේ මිනිස්සේ අම්මව නාස්ති කරලා යන්න ගිහින්. අපිට වේස ගෙදර එව්වෝ කියලා මිනිස්සු අපහාසත් කළා නිර්මාල්. හැබැයි කාගෙන්වත් කඩා වඩාගෙන අපේ අම්මා මට ඉගැන්නුවේවත් මාව උස්මහත් කළේවත් නෑ නිර්මාල්. අද මාව බලන්න එන්න ආපු මනමාලයත් මගදී මේ ටික දැනගෙන ඒකයි ගෙදරට නෑවිදින්ම ගිහිල්ලා තියෙන්නේ. පුතේ තේල ඇස්ති අපි එන්නම් අම්මේ. නිර්මාල් තේන ඔබෙව්ව කියලා මගේ හිතේ තරහක් නැහැ. යමු. අපරාධ බුලත් කොළ ටික. කේක් අහුවෙන්න එන්න මහත්තයා. අපුලක් දැනනවද? ඒකේ අපිරියාව අම්මා තේ විතරයි හැදුවේ. අම්ම ඉස්සරහින් කතා කරගෙන ඉන්නේ නේද? ඔය ඉතින් තුෂ්මී භූත වෙලා වගේ බලන් හිටියද මම නේද? මට එහෙම ප්‍රශ්නයක් නැහැ. කේක් කෑල්ලක් කන්න නෙමෙයි. සියවතාවකටත් වඩා දෙර්පාල් මගෙන් අහපු ප්‍රශ්න ආයෙත් අහනවද කියන එක ගැන තව වතාවක් කල්පනා කරන්න. එතන උත්පලාගේ ප්‍රශ්නයක් නැහැ කියලා මට පැහැදිලි. අම්මගේ ප්‍රශ්නයක් තියෙනවනේ. මම දන්නවා තරුණ ගෑල්ලා මේ කසාද බඳිනකොට අම්මගේ පැටිකිරිය හොයනවා කියලා. තාත්තලට නම් ඕනි එක. ඒත් අම්මලට එහෙම බෑ.
පිරිමින්ට ඕනි ජරාවක් ඇඟේ ගාගෙන ඉන්න පුළුවන්. නාගත්තාම හරි. උපලා ඔය හිතන්න එපා මම කොන්ද පනිති පිරිමෙක් කියලා. මම දන්නවා නිර්මාල් හොඳ අම්මා කෙනෙක්ගේ හොඳ පුතෙක් කියලා. මට නිර්මාල්ව තේරෙනවා. මං ගෙන් එන්නම්. ඔය කිව්වට ආයේ නිර්මාල් එන එකක් නැහැ. මම අම්මගෙන් අහලා උපලාට කියන්න. මං තරහ නැහැ. මං එන්න. මහත්තයා ගියාද? ගියා. මොනවද කිව්වේ? හැම කෙනෙක්ම අවලාද කතා ගොතන්නේ ගෑනුන්ට උනාට අම්මේ පුතාලා ඉන්න අම්මලට තියෙන 아무තු ගැම්මක්. කොච්චර කරදඩුස් මහත් උනා පුතාලට බෑ හිතුමතේ කසාදයක් කරන්න. එයාලගේ අම්මා පාස් කරන මනමාලි මොණි කසාද බදේ. ජීවිතේ එක මිනිහෙක්ගෙන් වැරදුණු මම දෙවෙනි මිනිහා ගාවට ගියේ වැරදුණු දැන් හදාගන්න හිතාගෙන. ඒත් ආයෙත් වැරදුණු එකමයි උනේ. ඇත්තටම ඇයි අම්මේ තාත්තා අපිව දාලා ගියේ? හොයලා දෙන සතුටින් හිටියෙම නැද්ද? හිටියා. එහෙනම් වෙන්නේ සේකර තාත්තගේ යාළුවෙක්ද? නෑ මේ මට තියෙන සේකරගේ අංග පුලාව කියලා මුලින්ම කිව්වේ පහේ පන්ති ටීචර්. වෙන කවුද එහෙම කිව්වේ? කනට ඇහෙන්න කිව්ව නැතුණාට මේ ගමේ හැමෝම එහෙම කියනවා. මහා එකාගේ නම් කොල්ල කුරුට්ටට යනකම්. තාත්තා ඒ කාලේ වැඩ කරේ සම්පකාර ලෝරියේ. කල්පිටිය යනවා කරෝල ගේන්න. සමහර කාලවල සති දෙක තුනකින් ගෙදර එන්නේ. ඒ ආවත් ආපහු රෙදි ටික එකතු කරගෙන ආපහු යන්න බලාගෙන ඉන්නේ. සේකර මට වඩා අවුරුදු 3කින් විතර වයසින් බාලයි. හීනි කෙසඟ
කෙට්ටු ඇඟක් තිබ්බ සේකර. හරි අපිලිවෙලයි. ගමේ කොයි කීවත් කැමති උන්නේ නැහැ සේකර එක්ක දීගේ යන්න. කළු ගෙහිච්ච මූණට බුලත් පිට කාපු දත් ටික එකතු වුනහම හරි අප්‍රසන්න පෙනුමක් තිබ්බා. ඒක නිසාම තාත්තා හිතන්න ඇති තරුණ මගේ තනි නොතනියට හොඳම කෙනා සේකර කියලා. ඉතින් සේකර අම්මගේ තනි රකින්න මේ ගෙදරට ආවද? එතකොට ඔය ළමයා මගේ බඩට ඇවිල්ලා. ඔය පිළිකන්නේ තිබ්බ බූරු ඇඳක තමයි සේකර රැට නිදාගත්තේ. මිඩ්වයිෆ් නෝනා හම්බෙන්න යන්න උනත් මහා දුරක් යන්න තිබුණා. මගේ තනි නොතනියට හිටිය සේකර. දවල් වරුවට මාත් එක්ක කතා කරන්න හරි හිටිය සේකර. ඔහොම ඉඳලා වෙලා මම ඉපදුණා. ඔය ළමයාගේ මූණ මුලින්ම තාත්තා දැක්ක දවසේ තාත්තගේ මූණ වෙනස් වෙනවා මම දැක්කා. ඉස්පිරිතාලෙන් ගෙදරට ආපු වෙලාවෙ ඉඳන් මට දෙහියට හැපෙන වචන හරියට අහන්න සිද්ධ වුණා. එතකොට තාත්තා ගෙදරින් ගියේ අම්මව සේකරට පාවලා දීලාද? ඔව්. පස්සෙන් පහු වෙනකොට මට ආරංචි වුණා උත්තලම් පැත්තේ ගෑනු කෙනෙකුත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ලොරිය වැඩ කරන කොල්ලගෙන් තමයි මම මේවා දැනගත්තේ. එතකොට සේකර සේකර පෙනුමට මෝඩෙක් වුණාට නෝන්ජලෙක් නෙවෙයි. මේ කරුණු කාරණා හරියට ආරංචි වුණාට පස්සේ සේකර බෙල්ලේ වල දාගත්තා. මහා මුකලානි දවස් ගානකට පස්සේ තමයි මිනිහා හම්බුනේ. පව් අහිංසකයා. පුතේ ඔයා මට සමාව දෙනව නේද? උත්පලා සෙනුරි මම දැක්කා. කවුද? අර ඇවිල්ලා ගියේ. ලස්සනයි. වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? ඒව අපිට ඈතයි. අනේ එහෙමද? සමහර විට ආයේ නේකුත් නැහැ සෙනුරි. ඇයි උඹ සේරම කිව්වද?
අපරාධනේ. ඕ ඉතින් කවදා හරි දැනගන්නවනේ. ඔය යට ගියාව හංගලා උඹට කසාද බැඳ ගන්න තිබ්බේ. ආපු මට එහෙම ඕනේ. එහෙනම් ඉතින් අර ගමේ පියතිලකව තමයි කසාද බඳින්න වෙන්නේ. මට කසාද බඳින්න ඕනි කියලා අදහසක් නෑ සෙනුරි. තව ටික දවසකින් මගේ රස්සාව හරියයි. එතකොට මට බැරි අම්මවත් බලාගෙන ඉන්න. උඹට තිබ්බේ කැම්පස් ගියාට පස්සේ ගමට නෑවිත් ඉන්න. එතකොට අම්මා අම්මාව අමතක කරන්න තිබුණේ. අම්මා නිසා උඹ මොනතරම් වද වේදනාව වින්දද? මාව මේ ලෝකෙට බිහි කරන වෙලාවෙත් මගේ අම්මා නොසෑහෙන වේදනාව විඳින්න නැති බං. මට හරි කියලා හිතුන දේ මං කිව්වේ. මං ඉන්නේ ඇත්තටම සතුටින්. මට එහෙම කනගාටුවක් නැහැ. ආදරය කරන්නවත් කසාද බඳින්න මිනිස්සෙක් ඕනී කියලාවත් හැඟීමක් මට නැහැ සෙනුරි. මං ගිහින් එන්න. ආමි මට අමතකුණා කියන්න. අද උදේ ආපු මනමාලයාගේ මහ උන්දලට සිරු විස්තර කියලා තිබි නන්දාවතී නේද? ලබන පොයටත් සිල් ගන්න උන්ද අල්ලලා හිටියොත් ඇති. ඔය කඩේට ගිහින් එන ටිකටත් කියන්න බැරි නෑ. කන්නේ නැද්ද? තාම බඩගින්නෙත් නෑ. අර මහත්තයා කතා කරේ නැද්ද? නිර්මාද? ඔව්. නෑ. ආයෙ කතා කරනම එකක් නැද්ද? අනේ මන් දන්නේ නෑ අම්මේ. මම නිදා ගන්නවා. අම්මා නිදා ගන්න. නේ? මතක ඇතුවර දොරවල් වහලා නිදා ගන්න. නෑ සාමාන්‍යයෙන් අම්මට දොරවල් ජනෙල් වහන්න අමතක වෙනවනේ. ජයතුංගයි දොර අරපන් බං. කෙල්ලෝ ඉන්නවා ගේ ඇතුලේ. දොර අරපන් බං. මට මේක ඉතින් ඉන්නත් නැති කරන්න හදන්නේ උඹ. පණයන් ජයතුංගයි. අනේ පින්වයි ඉතින් ජයතුංගයි පළයන්. කෙල්ල හැරුණොත් එහෙම මෙතන නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. අනේ මං වඳින්නම්. මට තියෙන ප්‍රශ්න හොඳටම ඇති. ඔන්න පළයන් ජයතුංගයි. පින්වයි ඉතින් මං වඳින්නම්.
කෙල්ල આવුත් එහෙම මෙතන නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. පුතේ නම් දැන් ඉතින් නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. තෝ මොකටද ආවේ? තෝ මොකටද මෙහි ආවේ? ආ? තෝ මොකටද මෙහි ආවේ? ඒක අපන් උඹේ අම්මගෙන්. ආ? අනේ පුතේ අනේ මං ගින් දහපන් පුතේ. ඌද මිනිහා. අනේ පුතේ එහෙම දෙයක් නෑ පුතේ. මං ජයතුංග අයියාගෙන් රුපියල් 20000ක් ණයට ඉල්ල ගත්තා. ආ 20000ක් ණයට උඹ ඒක හිලව් කරන්නද මෙහි අස්සේ රින්ගන්න ආවේ? එපා පුතේ. උඹ ඒක හිලව් කරන්නද මෙහි අස්සේ රින්ගුවේ? අනේ පුතේ කීයක් හිලව් කරලා ඉවර කම්ම? මේ මොකද මොනවද හිලව් කරන්න තියෙනවද? මොනවද මේ කියන්නේ? හටවා ගන්න මේ හටවා ගන්න. අනේ පුතේ එපා ඔය මොකද කරන්නේ? ඉඳ අනේ පුතේ ඉඳ මේ කරප්පේ ගනි. උඹයි මේ පැත්ත පලාතේ ආවොත් මං උඹව ගස් බඳිනවා ගස් බඳිනවා උඹේ ගෑණිමයි ලොකුයි නීමයි මං පෙරහැරේ මෙහෙට අරන් එන්නේ. අනේ පුතේ දෙරගනි. මොනවද මේ කරන්නේ? අනේ මේ පුතේ මාව විශ්වාස කරන්න පුළුවන් නම් විශ්වාස කරපන් මයි අම්මා. මං කැමැත්තෙන් මිනිස්සු දෙන්නෙක් එක්ක ජීවත් වුණා. මං ඔබේ කපුල් දෙක අල්ලා වදින්න. ඊට වඩා මම වෙන කිසිම මිනිහෙක් ගාව නතර වුණේ නෑ මයි පුතේ. උන්සේ එර මේකේ මාව නම්ම ගන්න. මං අසරණ මාර අනන්තයි මයි පුතේ. ඒත් මං කවදාවත් මේක මිනිහෙක් ගාවත් නැවතුන්නේ නෑ. මම විශ්වාස කරපන් මයි පුතේ. මම විශ්වාස කරපන්. අනේ මගේ පුතේ
මං හිතුවේ නෑ නිර්මාල් ආපහු එයි කියලා. එහෙම කළොත් ඉතින් මං පැනලා ගියා වගේ වෙනවනේ. සමහර ප්‍රශ්න වලින් පැනලා යන්න වෙනවා නිර්මාල්. හැංගෙන්න වෙනවා. අපි යන්ගෙට. මං අම්මත් එක්ක කතා කරා. තේරුම් කරන්න පුළුවන් හැම විදියකින්ම තේරුම් කරා. හැබැයි ඉතින් වැඩක් වුණේ නැහැ. අන්තිමට මං තීරණයක් ගත්තා. ඒ මොකද්ද? අපි රට යන්. අපි කිව්වේ අපි කිව්වේ ඔයයි මමයි. එතකොට මගේ අම්මා ඔයා ගෙදර නෙමෙයි උත්පලා මම මගේ අම්මවත් අමතක කරලා එන්නේ. ඔයාට එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. මට නම් එහෙම කරන්න බෑ. ඒ වලට උත්පලා ඔයාට ඇවිල්ලා තියෙන හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා තින්නේ ඔයාගේ අම්මින් හින්දානේ. ඔව්. ඒත් ඒ මගේ අම්මා. මං අම්මට වෛර කරන්නේ නැහැ කවදාවත්. මම මේ උත්පලාට ගෙනාවේ දෙන්න තියෙන හොඳම විසඳුම. නිර්මාල්ට මම පෙන්වන්නද තව විසඳුමක්? මොකද්ද? නිර්මාල් මෙහෙ නතර වෙන්න. මට මෙහි පීඩලට හැඩගැහෙන්න බැරි වෙයි උත්පලා. එහෙනම් නිර්මාල් මාව අමතක කරන්න. මං කියන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න උත්පලා. මේ වෙලාවේ ඔයා හිතන්න ඕනේ ඔයා ගැන. ඒක තමයි හොඳම දේ. මං ගැන හිතනවා. හිතට වඩා මගේ අම්මා ගැන හිතනවා. මොන දේ කළත් ඒ මගේ අම්මා.
යන්න. එතකොට ඔයාලා මට පුළුවන් දැනසිල්ල ඉන්න. තාත්තා අපිව දාලා ගියා. එල්ලලා මැරුණා. මිනිස්සු ගියා ඒම. කවන්න. වගේ වාගෙන ජීවත් වෙන්න. හරි. උමරන්න. එතකොට අප නිදහස්නේ. බලනංගියේ ඇයි? මම මේ පිය තියලක අයියා. ටිකක් ඉන්න අයියේ. මොකද පීතිලකයි? මට ඇස් අදහගන්න බැරුණා. මොකද අපේ නංගිව මම මේ මීට ඉස්සෙල්ලා මෙහෙම දැකලා නැහැ. අපි ඉතින් කාලෙකිනේ දැක්කේ නේද පීතිලකයි? හන්දිය කඩෙන්ද ගත්තේ? දැන් නම් අපේ ගෙදරට මේව ගේන්නෙත් නෑ. උත්පලා නංගිට කියන්න මං ගිය මාසේ මේ පහලයා හේනේ වී පෑලම සල්ලි වලට අරගත්තා. 3 මාසයකට කලින් අට්ටට්ටලේකුත් අරගත්තා. පියතිලකයියට මඩ ඉඩම් විතරද තියෙන්නේ? ඇයි පොල්ලක් කර දෙහෙකුත් ගත්තා. අපේ අම්මගේ නම් මනාපේ අල්ලිස් මාමගේ රබර් කෑල්ලත් අරගත්තා. ඒ හැටි ඉඩ කඩන් ඉතින් මේ තනි මට මොකටද? පිළිවෙලකුත් කරගත්තා නම් හොඳයි නේද? කොයිද මේ තාම හරි කෙනෙක් නැහැනේ. ඔහොම ඉන්නකොට මුණ ගැහි. නංගිගේ ඉගෙනීම් දැන් ඉවරද? ඔව් ඔව්. දැන් අනාගතේ සැලසුම් කරලත් තියෙන්නේ. අපෝයෝ මට නංගිව සන්තෝෂෙන් තියන්න පුළුවන්. හරියට මේ රැජිනක් වගේ. එතකොට අම්මා නැන්දට ඉතින් මේ ගෙදර ඉන්න බැරිය. උවමනා එපාකම් අපිට බලන්න බැරිය. මං කසාද බැඳලා යන ගෙදරට අපේ අම්මත් යන්න ඕනේ. මං හිතන් ඉන්නේ එහෙම. නංගි දන්නවනේ ඉතින් රට්ටු කියන දේවල්. අපේ අම්මා නම් කියන්නේ නංගි එක්ක මිසක්කා
නැන්ද එක්කනම් කිසි අය හොඳ අයියක් ඕනේ නැහැ කියලා. පියතිලකය මේ කේක් ගෙඩියත් අරගෙන දැම්ම යන්න. නංගියේ මේ දැන් යන්න අයියේ. ආයෙ මෙහෙන්න එපා. මේ ඇඳුම ගත්තත් හරි අඳින්නේ කොහෙටද කියලා හිත හිටියේ. පියතිලකට පේන්න මැන්ද. ඌ ඉතින් කොහොමද මාව පතාගෙන ඉන්න කානේ. කෝ පියතිලක ආවද? ඌ ඇවිල්ලා ගියේ. පුස්කාප් කේක් ගෙඩියකුත් අරගෙන. පුතේ මම උනාට කාරණාවක් කියන්න හිතාගෙන හිටියා. මොකද්ද? මේ ගේ ඉඩමයි දැන් පීතර මුදලාලට උගස් තියලා අවුරුදු 18ක් විතර වෙනවා. මොකාටද මේ සල්ලි පිදුවේ? ඒ කියන්නේ අපිට දැන් පාරටත් බහින්න වෙනවා කියන එකද? පුතේ කොහෙද මේ යන්නේ? ඔළුව හැරුණා තේ නෙමෙයි. ආපහු එනවා. අම්මේ. කාලේ. මට කන්න ඕනේ නැහැ. හා. ඉන්නකෝ මං කවන්න. අම්මා කාලා ඉක්මනින් නිදාගන්න. ඊට උදේම අපිට තියෙන ගමනක් යන්න. පුතේ අඳින ඇඳුම් ටික විතරක් කරන් අපි මේ කොහෙද යන්නේ? මම පීතර මාමට කිව්වා අපි ගෙදරින් යනවා කියලා. අපි අතර තියලා යනවා. මාමා ඇවිල්ලා අරගනි. ඉතින් අපි කොහෙද යන්නේ? මට ඉක්මනටම රස්සාවක් ලැබෙයි අම්මේ. එතකන් මගේ අම්පාරේ යාළුවෙගේ ගෙදරකට වෙලා ඉමු. ඉතින් ඇයි මං එක්ක යන්නේ?
මේ කාලකන්ණි අම්මවත් ඇරලා මගේ පුතාට පුළුවන් නේ කැමති තැනක ගිහින් සන්තෝෂෙන් ජීවත් වෙන්න. පුළුවන්. ඒත් මන් ණයයි එතකොට. කාටද? අම්මට. මාව ඉපැද්දුවට. මාව මැරෙන්න නොදී බේරගත්තට. පුතේ මං හැමදේම දන්නවා අම්මේ. අවුරුදු 6 මාව මැරෙන්න නොදී මේ ගේ ඉඩමයි උගස් තියලා අම්මා මාව බේරගත්තා. ඒකට මම ණය ගෙවන්න ඕනේ. මට මිනිස්සු ඕනේ නෑ. මට රස්සාවක් තිබ්බම හොඳට මැති. මේ ලෝකෙ මිනිස්සු මොන කතන්දර කිව්වත් මට අම්මා අම්මමයි. මේ අරක්කු වෙනවා බස් එකට යන්න.